අයිබෝන් පොඩ්ඩක් මේක පොඩි වතුකර ජනතාව වෙනින් ඒගොල්ලන්ට වෙච්ච හානිය ගැන දැනුම් දෙන්න තමයි මේක මම සිංහලෙන් කතා කරන්නේ. යාළුවනේ මේක සිද්ධ වෙලා තියෙන්නේ පීඩුවත්ත ලවස්ලිප් ඩිවිෂන් එකේ පදිංචි වෙන NHTA ජාතික සංවර්ධන නිවාස සංවර්ධන අධිකාරිය ඒගොල්ලන්ගේ ආය කියන්නේ ලෝන් එක ඒ ආයතනයේ අරහා ගත්ත ලෝන් එක අනුව අදපු නිවාසය සඳහා පීඩුවත්ති නියෝජ්‍ය කළමාන කරත්මා අරහා නිකුත් කරපු ලිඛිතව සම්බන්ධ තමයි දැන් මේ මම කතා කරන්න යන්නේ. එතන ඉන්න පවුල් 25ක් ඉන්නවා. 25 පවුල් 25ට මේගොල්ලන් ලියුම් වගේක් නිකුත් කරලා තියෙනවා. ඒ ලියුමේ සටහන් වෙලා තියෙන්නේ වෙබිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඒගොල්ලන්ගේ ලිඛිතව අනුව තමයි මේක අපි ඕගොල්ලන්ට දැනුම් දෙන්නේ කියලා තමයි මේ නියෝජ්‍ය කළමනාත කරතුමා සංකරලා යවපු ලියුමේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඕගොල්ලෝ අපේ ඉඩම ඒ කියන්නේ වතුකරේ ආදායම ලබා ගන්න පුළුවන්කමට තිබිච්ච තේ කර්මාන්තේ නැති කරලා ඒ ඉවත් කරලා ඕගොල්ලන්ට අදලා දීපු නිවාසීන් ඕගොල්ලන් දෙය පදිංචි වෙලා ඉන්නවා. එහෙත් ඕගොල්ලෝ වත්තේට වැඩට එන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට දවස් 7ක් කාල සීමාවක් දෙන්නම්. ඊට ඉස්සෙල්ලා ඕගොල්ලන් වැඩට එන්නේ නැත්නම් අපි ඕගොල්ලන්ගේ ගේ ටික අත්පත් කරනවා කියලා මේ ලිඛිතව දැනුම් දෙලා තියෙනවා. ඒ මොකද්ද මේ ඒක වත්තේ මහත්තයා මෙහෙම සටහන් කරලා තියෙන්නේ මේ ලියුමේ වෙබිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලිඛිතව පරිදි තමයි අපි මේක ඔබතුමාලාට දැනුම් දෙන්නේ. ඒ නිසා කරුණාකරලා දවස් 7කට ඉස්සෙල්ලා වැඩට එන්න. එහෙම නැත්නම් බලහත්කාරයෙන්ම හරි කොයි ආකාරයේ හරි ඔයගොල්ලන්ව නිකුත් කරනවා. කියන්නේ ඒ ඉඩම අපි අත්පත් කරනවා කියලා. මේක බරපතල ප්‍රශ්නයක් මේක. මොකද්ද දැන් වතුකර ජනතාවට එන එම ආඩම්මේ කියනවා මොකද්ද ඕගොල්ලන්ට ඉන්න ඉඩම් දෙන්න, පෙචස් 20ක් දෙන්න, 35ක් දෙන්න, 40ක් දෙන්න, 50ක් දෙන්න. ඕගොල්ලෝ ඔප්පදලා දෙනවා. අරකද මේකද කොහොම මේ පොරොන්දු ටික සම්පූර්ණ දෙනවා. මං වර්තමාන ආණ්ඩුවට විතරක් නෙමෙයි කියන්නේ. කලින් තිබිච්ච එම ආණ්ඩුවම. හැබැයි ඡන්දය දුන්නාට පස්සේ මේ පෙත්ත පරාතකට එන්නේ නැත්නේ. ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැත්නේ මොනවත් නේ. අපේ නියෝජන කරන මන්ත්‍රීතුමාලාත් ගිහිල්ලා එතන ගිහිල්ලා මේ සම්බන්ධයෙන් කතා කරනවා විතරයි. එහෙත් එතන කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ නිසා මට සමා වෙන්න ඕනේ. සමහර මේ මගේ සිංහල උච්චාරණය මට එච්චරම බෑ. මට පුළුවන් සිංහලෙන් තමයි කතා කරන්නේ. පොඩ්ඩක් ඔයගොල්ලෝ මං හිතන විදිහට මං හිතන්නේ ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් කියලා මගේ සිංහල. එතකොට මේ මොකද්ද වෙලා තියෙන්නේද මේ ලිඛිතව දෙන්න දීලා තියෙන්නේ මේ වැඩට එන්නේ නැත්නම් ගෙවල් ටික අත්පත් කරනවා කියලා. එහෙම නීතියක් තියනවාද කියලා මම දන්නේ. අනිත් එක මේගොල්ලන්ට කඩේ ගිහලා තියෙන්නේ මේ වෙවලි කර්මාන්ත ඇමතිතුමා. ඒ කියන්නේ ඒක හේතුව ඔබතුමාගේ සටන් වෙලා තියෙන නිසා තමයි ඒ වචනේ මම පාවිච්චි කරන්නේ. ඒකම වෙවලි කර්මාන්තයේ නියෝජ්‍ය ඇමතිතුමනි ඔබතුමා වතුකර ජනතාවේ අතර හිඳලා ගිය පුද්ගලයෙක් හැටියට මේ ගන්න වැඩි අවධානයක් කරන්න ඕනේ. මේක ඉතින් එමදාම මේම සිද්ධ වෙනවා. මොකද්ද? වතුකර ජීවිතන ජනතාව ගොඩාක් බලපෑම කරන වතු අධිකාරලා නැත්තම් මැනේජ්මන්ට් එක. ගොඩාක් ඒගොල්ලන්ට බලපෑම කරලා තමයි සියලු දේ එහෙම කරගන්න බලන්නේ. මේ තව එකක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් ගිහිල්ලා දැන් ගයක් හදන්න කරන්ට් එක ගන්න යනවා කියමුකෝ. ඒකට වතු අධිකාරී තමයි සයින් කරලා දෙන්න ඕනේ. එහෙම මොකද්ද කියන්නේ? වත්තේ වැඩ නැත්තම් සයින් කරලා දෙන්නේ නැහැ. ඒත් වත්තේ වැඩ කරන අය ගිහිල්ලා එතන සයින් කරන්න දුන්නොත් ඒගොල්ලන්ට කියනවා ඇප්ලිකේෂන් 10ක් එකතු වුණාට පස්සේ තමයි ඕගොල්ලන්ට මේක සයින් කරලා දෙන්නේ කියලා. ඒ කවුද කියන්නේ? වෙල්ෆෙයාර් ඔෆිසර්. පීඩුවත්තේ ඉන්න වෙකන පීඩුවත්ත කියන්නේ ඩිවිෂන් 7ක් ඉන්නවා. පීඩු, ලවස්ලිප්, මූන් ප්ලේන්, නේස්බි, ස්ක්‍රබ්, මාගස්තොට අපර්, මාගස්තොට ලෝවර්. ඒ කියන්නේ ඩිවිෂන් 7ක් තියෙනවා. අත්තම බලන්න එකම වෙල්ෆෙයාර් ඔෆිසර් කෙනෙක්.
වෙල්ෆෙයාර් ඔෆිස් කියනවා කියන්නේ ඇප්ලිකේෂන් 10ක එකතු වුණාට පස්සේ තමයි සයින් කරන්නේ. නැත්නම් සයින් කරන්න අමාරුලු. අපේ පීඩුවත් කළමනාකාරතුමාට ඒක එක කොලේ අසම් කරන්න අමාරුලු. ඒ නිසා මේ එයා කියන්නේ කළමනාකාරතුමා කිව්වද දන්නේ මං දන්නේ. මෙයා කියන්නේ එහෙමයි. එතකොට වතු දැන් වත්තට වැඩට ආවෙනේ කියලා මේක ගෙවල් ටික අත්පත් කරනවා කියලා මේක නිකුත් කරලා ලිඛිතව නිකුත් කරලා තිනවා. ඒ වුණාට ඒගොල්ලොන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව ඒගොල්ලොන්ට වැඩ දෙනවාද? ඒ කියන්නේ දැන් O level කරලා තිනවා, A level කරලා advanced level කරලා තිනවා, සමහර අය ඩිග්‍රී වර කරලා තිනවා. ඉතින් යාළුවට වැටෙන්න පුළුවන් ද මහත්තුල්ලෝ? ඈ ඕගොල්ලන්ගේ වත්තේ තවම අවුරුදු 30ක් 35ක් විතර වැඩ කරනවා මේ ක්ලාක් කෙනෙක් ඔෆිස් එකේ. එයාගේ පුතා ෆැක්ටරි ඔෆිසර්. දැන් අපි ඇවිල්ලා පස් කොටන්න ඕනේ. නේ? ඒකනේ ඔයගොල්ලන් කියන්නේ ඉන්නේ දැන්. ඒක තමයි කියන්නේ. මේකට වැඩි අවධානමක් යොමු කරන්න ඕනේ. මොකද අපි බල්ලෝ නෙමෙයි. අපිත් මිනිස්සු. අපි අම්මාලා තාත්තලා වැඩ කරාට ආයෙ වෙලා අපි වත්තේ වැඩ කරන්න බෑ අපිට. අපි මේ කියන්නේ මේ රට සුන්දර කරපු මිනිසුන්ගේ පුත්තුලා. කඳුරට කැලේ ටික මේව කරලා දැන් තේ කර්මාන්තේ සුපිරිට තිබිච්ච තේ කර්මාන්තේ සම්පූර්ණ දැන් විනාශ වෙලා තියෙන්නේ. මේ කම්පැනි කාර්යය ගත්තට පස්සේ. දැන් පීඩුවත්තේ තේ ටික ඔක්කොම හේත් කරලා දැන් කෝපි වවනවා. කෝපි දෙනවද මෙහි? ඒ සම්පූර්ණ ආයි කැලේ කරන්න. ස්ක්‍රබ්බත් යුනික් විපත්ත ගිහිල්ලා මේ බැලුවොත් එහෙම ගොඩාක් ටික විකුණලා තියෙන්නේ. අපි ඒක RTO අරහා අපි ආයි ඒ තොරතුරු ටික ගන්න ඉන්නවා. මේක බලාගෙන ඉන්න සිවිල් ප්‍රොෆෙසර් ටික මට සහයෝගයක් දෙන්න. අපි ගිහිල්ලා මේකන තොරතුරු යන්න ඕනේ. මොකද කම්පැනි කාර්යය දීලා තියෙන්නේ අවුරුදු 99ට බද්දට. ඔයගොල්ලන්ට අයිතිවාසිකම් මේකට නෙමෙයි අයිතියට තමයි දීලා තියෙන්නේ. බාධ්‍ය වරුන්ට පස්සේ තමුන් දීලා යන්න ඕනේ රජයට. හැබැයි ඔයගොල්ලන්ගේ මේ මොකද්ද මේ සම්පූර්ණ මේ වත්ත ටික ඔක්කොම ඕගොල්ලන්ට දුන්නා වගේ ඔයගොල්ලෝ මේ රෙහෙන්න බලපෑම කරගෙන ඉන්නේ. මහත්තුරුලා ඒ ඉස්සර කාලේ ඕනනම් වෙන්න පුළුවන් මේම බලපෑම කරලා මොනවාරි කරලා අත්පත් කරනවා කියලා. දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා ඒ රටේ. ඒ නිසා ඕගොල්ලෝ පොඩ්ඩක් ඉමීට වැඩේ කරන්න බලන්න. නිකන් බලපෑම කරලා මිනිස්සුන්ගේ කිසි දෙයක් කරගන්න බෑ ඔයාලට. තව එකක් මම මෙතන සටන් කියන්න තියෙනවා. මේ සම්පූර්ණ මේ ටිකට වගකීම කියන්න ඕනේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාර මෙතිණියනි. ඔබතුමනි තමයි මේක තේ කර්මාන්ත, රබර් කර්මාන්ත ටික ප්‍රයිවට් කම්පැනිස් වලට බද්දට දීලා තියෙන්නේ. මොන කොන්තේසියට දීද මේක දීලා තියෙන්නේ කියලා. ආණ්ඩුව දන්නේත් නේ, අපි දන්නේත් නේ, ඔබතුණී දන්නවත් දන්නේ. ඇයි? ඒ තරමට මේච මේක කල්ලියෝ ටික ඒම ප්‍රශ්න කරනවා වතුකර ජනතාවට. දැන් ඉහි තරම රජයේ යටතේ තිබිලා තිබ්බනම් අපි ඔයගොල්ලන්ත් එක්ක උද්ඝෝෂණ කරලා හරි නැත්නම් නීති මාර්ගයේ ක්‍රියාමාර්ග කරලා හරි අපිට ගිහිල්ලා මේක අපි ඉඩන්ටික ලබා ගන්න පුළුවන්. එන්න සියලු ආණ්ඩුව කවුරු ආවොත් මම කියන්නේ වර්තමාන ආණ්ඩුව විතරක් නෙමෙයි ආණ්ඩුවම එනකොට මොකද්ද කියන්නේ? ඡන්දට ඉස්සෙල්ලා කියන්නේ මේ වතුකර ජනතාවට පර්චස් 7ක් දෙනවා, 10ක් දෙනවා, 25ක් දෙනවා, 50ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඡන්ද වුණාට පස්සේ ඒක බල්ලෙක්වත් මේ පැත්තට එන්නේ. මේක ගැන කතා කරන්නේ නැත්නම් මොනවද? අපි දෙනුත් තුන්වෙනි ප්‍රොසෙසයට වඩා අඩු සීමාවෙන් තමයි මේ රටේ ජීවත් වෙන්නේ. අපිට කියලා ඉඩමක් නෑ. අපිට ඇඩ්‍රස් එකක් නෑ. මට මගේ ඇඩ්‍රස් එක දාන්න ඕන නම් පීඩුවත්ත පීඩුකොටස නගරෙලිය. දැන් තබල් ගෙහෙන්න අර මහත්මයා අන කවුද කියලා හොයාගෙන වට පිටේ කියලා හොයාගෙන ඉවලා තමයි දෙන්න ඕනේ. මට මේකේ ලංකයක් තියෙනවනේ. මට කියලා මේකක් තියෙනවා ඉඩමක් තියෙනවනේ. මට අදා ගන්න පුළුවන්. මට ඇඩ්‍රස් එකක් දාගන්න පුළුවන්. අපි ඇඩ්‍රස් නැති පුරවැසියා වගේ තමයි මේ ලංකාවේ තාම ජීවත් වෙන්නේ. හැබැයි අපේ ජීවිත කාලෙම අපේ අම්මලා තාත්තලා අපේ සීයලා ඔක්කොම මේ රට දියුණු වෙන්න සෙහෙන්නම ඒගොල්ලෝගේ මානසික දුක වේදනාව කැප කරලා මේ රට සුන්දර කරලා තින්නේ. හැබැයි මේක කාලා තියන්නේ හිටපු දේශපාලකයෝ සමහ අනිත් ගොඩක් ආය. ඒ කියන්නේ චන්ද්‍රිකා මෙතනේ හිටපු කහලේ හිටපු මේ
කඳුරට විශේෂයෙන්ම වතුකර ජනතාව නියෝජන කරපු දේශපාලකයෝ ඒ කියන්නේ චන්ද්‍රිකා මැතිණිය මේක බදුවට දෙද්දි ඒගොල්ලෝගේ විරෝධතාව පෙන්ලා තිබ්බනම් අද රජයේ යටතේ තියෙන්න ඕනේ මේ කර්මාන්ත ටික තමයි තේල් කර්මාන්ත රබර් කර්මාන්ත. ඒ නිසා කරුණා කරලා මම කියනවා මේක වෙවිලි කර්මාන්ත ඇමතිතුමනි නියෝජ්‍ය වෙවිලි කර්මාන්ත ඇමතිතුමනි ඔබගේ අවධානයට සහ අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමත් මේ ගැන පොඩ්ඩක් සොයලා බලලා මේ වතුකර ජනතාවට පැවැතෙන මේ වාගේ චෝදනාව මේ වාගේ හානිය ගැන පොඩ්ඩක් ඔළුවට දාගෙන අපි ගැන පොඩ්ඩක් හිතලා අපිට උදව් කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමග ගොඩක් ප්‍රශ්න තියෙනවා. වතුකර ජනතාවෙන්නේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ ගැන ඔයලා බලලා මං ඉදිරියේදී සම්පූර්ණ මං වෙන මොකද්ද මේ අපේ පිටින්දලා එන යාළුවෝ ටික මොකද්ද මේ සුන්දර කියන්නේ කන්දරට කියන්නේ වතුකර මේ පරිසර කියන්නේ සුපිරි ලස්සනට පෙන්නනවා. හැබැයි එතුළු තියෙන ප්‍රශ්න ගැන කවුරුත් දන්නේ. ඒ ගැන මම පෙන්වන්න යනවා ඉදිරි කාලයේදී. මගේ page එක like කරන්න. මේක මගේ යෝගනදන් යෝග ජගනදන් කියන මගේ account එක මේක මාව follow කරන්න. ඒ විදිහට මලයිකුරුවි කියලා මගේ site එකක් තියෙනවා. ඒකත් follow කරන්න. Netrican කියලා මගේ YouTube channel එකක් තියෙනවා. ඒක subscribe කරන්න. හේතුව මොකද්ද? මේක වැඩියෙන්ම share කරන්න මචං. මේක මේ මං සිංහලෙන් මං කියලා තියෙන හේතුව මොකද්ද? ඔයගොල්ලෝගේ සහයෝගය ලැබෙයි කියලා තමයි. අනිවාර්යෙන් ලැබෙනවා. මං හිතන විදිහට ඔබතුමාලාගේ සහයෝගය ලැබෙනවා. මේ වතුකර ජනතාවගේ ජීවිතය ගැන ඒගොල්ලෝගේ ඉහළ මට්ටමට ගෙනෙන්න ඕන නම් ඔයගොල්ලෝගේ සහයෝගය නැතේ බෑ කියලා මං නිහඬනවා.